දකුණු පළාතේ වියලි බිම් සරු කරන ඇලියතුන්ගේ නිවහන වූ අති දැවැන්ත ජලකඳක් ගැනයි අද අපේ කතාව. ඔබ එකතු වී සිටින්නේ ලංකාවේ වැදගත්ම වාරිමාර්ග ව්‍යාපෘතියක් වන ලුණුගම් වෙහෙර ජලාශය පිළිබඳව සියලු තොරතුරු රැගත් වීඩියෝව සමගයි. මෙම ජලාශය ඉදි වූයේ ඇයි? එයින් පරිසරයට සහ ගොවිබිම්වලට සිදු වූ බලපෑම කුමක්ද? අපි සොයා බලමු. ලුණුගම් වෙහෙර ජලාශයේ පිහිටා ඇත්තේ ඌව පළාතේ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මායිම හරහා. මෙහි ජල මූලාශ්‍රය වන්නේ වලවේ ගඟේ අතු ගංගාවක් වන කිහින්දියාර හරහා ඉදිකරන ලද වේල්ලයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ 1968 දී පමණ වන අතර දශක දෙකකට ආසන්න කාලයකට පසු 1986 දී පමණ නිමාවට පත්විය. මෙය උඩ වලවේ දකුණු ඉවුරේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍යම අංගයකි. ජලාශයේ ප්‍රධානතම අරමුණ වන්නේ වියලි කලාපයේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමයි. විශේෂයෙන්ම යාල සහ වලවේ ගංගා නිම්නයේ දහස් ගණන් අක්කර ගොවිබිම් වලට මෙහි ජලය සැපයේ. එමෙන්ම ගංවතුර පාලනයට සහ අවට නගර හා ගම්මානවල පානීය ජල අවශ්‍යතා සඳහාද මෙම ජලාශය ඉතා වැදගත් වේ. ජලාශයේ ජලපෝෂික ප්‍රදේශය සංරක්ෂණය කිරීමේ අරමුණින් එය ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යානය ලෙස නම් කර ඇත. මෙම උද්‍යානය අලියැතුන්, විවිධ පක්ෂීන් සහ වෙනත් වනසතුන් රැසකට වාසස්ථානයක් සපයයි. ජලාශය වනසතුන්ගේ ජලාවශ්‍යතාවද සපුරාලයි. මෙහි මූලික සැලසුම්කරණය සහ ඉංජිනේරු කටයුතු දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වය මත සිදුවිය. ලුණුගම් වෙහෙර ව්‍යාපෘතිය මෙරට වාරි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. තාක්ෂණික වශයෙන් වැදගත් වන මෙහි ධාරිතාව පිළිබඳව කතා කරන්නේ නම් ලුණුගම් වෙහෙර ජලාශයේ මුළු ජලධාරිතාව ඝන මීටර් මිලියන 60 පමණ වේ. මෙම ජලකඳ ප්‍රධාන වශයෙන්ම හෙක්ටයාර දහස් ගණනක් වන ගොවිබිම් වලට අවශ්‍ය ජලය සුරක්ෂිතව පවත්වා ගැනීමට උපකාරී වේ. ලුණුගම් වෙහෙර ජලාශය යනු කෘෂි කර්මාන්තය, පරිසරය සහ ජල සැපයුම යන අංශ තුනම සමතුලිතව පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් සම්පතකි. ඔබත් මෙම සුන්දර ස්ථානයේ නැරඹීමට පැමිණ තිබේ නම් ඔබේ අත්දැකීම් පහතින් කමෙන්ට් කරන්න. වීඩියෝවට ලයික් කර channel සබ්ස්ක්‍රයිබ් කරන්න.